තෙරුවන් සරණයි. පොඩි භාවනා ගැටලුවක් සම්බන්ධයෙන් කතා කරන්න හිතුණා. මේ එක්කෙනෙක් කියපු දෙයක් සම්බන්ධයෙන් එයාගේ ගැටලුව තමයි එයා මෛත්‍රී භාවනාව කරන්න හදනවා. නමුත් මෛත්‍රී භාවනාව මේ වැඩින්නේ කරන්න බෑද? බෑ වගේ දෙයක් තමයි එයා කිව්වේ. ඉතින් ඇත්තම කියනවා නම් එයා මෛත්‍රී භාවනාව ගොඩාක් කරපු කෙනෙක්. ඉතින් මේ දැන් කරන්න බෑද? බැරි වෙලාද? ඔන්න මොකද දෙයක් තමයි කිව්වේ. ඇත්තම ඉතින් බලෙන් භාවනා කරන්න යන්න එපා. අපි යම්කිසි මේ භාවනාවක් වඩනවා නම් හැම වෙලාවෙම මම කියන්නේ ඔයා වාඩි වෙනකොට ඔයාට කෙරෙන්නේ මොනවද? කෙරෙන්න හදන්නේ මොකද්ද හිත විසින්? ඒ කියන්නේ මේ දැන් අපි ආයාසයෙන් යම්කිසි දෙයක් කරන්න හදනවා. ඒ කියන්නේ අපි භාවනා කරනකොටම මේ අපි ඊට කලින් හිතනවා මම අද මෛත්‍රී භාවනාව කරනවා. එහෙම කියලා තමයි අපි වාඩි වෙන්නේ. ඇත්තම කිව්වොත් ඉතින් මේ එහෙම කියලා වාඩි වුණාට අපිට වාඩි වෙනකොට ආනාපාන සතිය තමයි වැඩෙන්නේ. ඒකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ ඊට පස්සේ අපි ආනාපාන සතිය වැඩෙන්න හදනකොට බලෙන්ම මෛත්‍රී භාවනාව කරන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? හිත විසිරලා යනවා. තවත් සමාධියකටපත් වෙන්නේ නැහැ. හිත විසිරෙනවා, සහනයකටපත් වෙනවා, කලබලයකටපත් වෙනවා නේ. ඒ වගේ දේවල් ඇති වෙනවා. ඉතින් ඒක බලෙන් භාවනා කරන්න එපා. ඒ කියන්නේ මේ ඒක ආනාපාන සතිය වැඩෙනවා නම් ආනාපාන සතිය වඩන්න ඕනේ ඒවලට. ඒ කියන්නේ හිත විසින් පෙන්නලා දෙනවා. ඔයාට දැන් මේ වෙලාවේ වඩන්න ඕනේ මෛත්‍රිය නෙමෙයි. ඔයා ආනාපාන සතිය වඩන්න. ඒකේ අඩුපාඩුවක් ඔයාට තියෙන්නේ. කිරිවලා මේ අඩුපාඩු සම්පූර්ණ කරලා දෙන්න හදන්නේ හිත. ඒ කියන්නේ හිත කියන සබහා දහමනේ. ඒතර මේ සබහා දහම දන්නවා. තමුන්ට වඩා දන්නවා මොනවාද අපේ තියෙන අඩුපාඩුකම්, මොනවාද අපේ තියෙන දුර්වලකම් කියන්න හොඳට සබහා දහම දන්නවා. ඒතර මේ අඩුපාඩුකම්, දුර්වලකම් හදලා මේ නිවන් දකින්න කෙනා ඒ ඔස්සේ ඉදිරියට අරගෙන යෑමක් තමයි මේ සබහා දහමේ කරන්නේ. ඇත්තම කියනවා අපිට කරන්න දෙයක් නැහැ. එතකොට ඒ කෙරෙන දේ බලාගෙන ඉන්න තමයි අපිට තියෙන්නේ. පොඩක් කෙරෙන දේ බලාගෙන ඉන්න. ඒක මේ හැන්ඩල් කරන්න. ඒක අර මේ සුපර්වයිසර් කරනවා කියන්නේ. ඒක සුපර්වයිසර් කරන්න, ගයිඩ් කරන්න තමයි පොඩ්ඩක් තියෙන්නේ. ඒතර ආනාපාන සතිය නම් වැඩෙන්නේ ආනාපාන සතිය වඩන්න ඕනේ. මේ ආනාපාන සතිය වඩන්න. මොකද ආනාපාන සතිය මදි. ආනාපාන සතිය වැඩිලා නැහැ. ඒ කියන එකයි ඒකෙන් මේ තේරුම. මෛත්‍රිය ඔයාට වැඩිලා තියෙන්නේ. මෛත්‍රියෙන් නොව පොහසත්. ඔයාට දැන් කේන්තියක් නැත්තම්, තරහ යන්නේ නැත්තම්, අනිත් අය කරන දේවල් කෙරෙහි උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් ඇත්තම කිව්වොත් ඉතින් ඔයාගේ මෛත්‍රිය වැඩිලා. ඉතින් තව එකම දේ කරන්නේ ඇයි? එකම දේ කරන්න එපා. එකම පන්තියේ ඉන්නෝ වගේනේ. එහෙම බෑ. පහේ පන්තියේ ඉගෙන ගත්තා නම් පහේ පන්තිය ටික ඉගෙනගෙන ඉවර නම් දැන් හයේ පන්තියට යන්න ඕනේ. හයේ පන්තියේ ඉගෙනගෙන ඉවර නම් හතේ පන්තියට යන්න ඕනේ. එකම තැන ඉන්නේ හරියට එකම පන්තියේ ඉන්නවා වගේ. දැන් අපේ ඇත්ත ගොඩක් අයට වෙලා තියෙන එකනේ. දැන් මේ ඇහුවොත් භාවනා කරනවා අවුරුදු 5ක් තිස්සේ, අවුරුදු 10ක් තිස්සේ, අවුරුදු 20ක් තිස්සේ භාවනා කරනවා කියනවා. නමුත් මුකුත් කිසි ප්‍රෝග්‍රස් එකක් නැහැ. මුකුත් සති සමාධියක් දියුණු වෙලා නැහැ. ප්‍රඥාවක් වැඩිලා නැහැ. ඇයි මේ එකම දේ එක දිගට කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕක ඉතින් අවුරුදු 10ක් කරත් 20ක් කරත් 30ක් කරත් මරණකම් කරත් ඉතින් ඔච්චරම තමයි. එකම දේ කරන්නේ මේකත් ඉවර වෙනවා. මේ සම්පූර්ණ වෙනවා, පූර්ණේ වෙනවා. තේරෙනවද? දැන් ඔයා හිතන්න දැන් භාවනා කරනකොට අපි ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වඩවා ගන්න ඕනේ. මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්මයක් බවට පත් කරගන්න ඕනේ. කියන්නේ මේකෙන් බලයක් තියෙනවා. ඒ බලයක් බවට පත් කරගන්න ඕනේ. නමුත් ඉතින් අපි එක දිගටම ශ්‍රද්ධාව නම් වඩන්නේ. ශ්‍රද්ධාව නම් වඩන්නේ. ඉතින් ඊටු ටිකට මොකද වෙන්නේ? වීර්ය, සති, සමාධි, ප්‍රඥාව ඒව කවද්ද වඩන්නේ? මලයින් පස්සේ වඩන්නද? ඉතින් අර ශ්‍රද්ධාවම වඩාගෙන ඉන්නවා. ඉතින් එහෙම බෑ. අපි ඔක්කොම මේ ඉන්ද්‍රිය ධර්ම වඩන්න ඕනේ. වාහනයක් අර රෝද හතරේ බැලන්ස් එකේ තිබ්බහම වාහනයක් යනවා වගේ. රෝද දෙකක් නැතුණාම මේ වාහනට යන්න පුළුවන්ද? නෑ, බැලන්ස් නෑ. ඒ වගේ මේක බැලන්ස් එකක් තියෙන්න ඕනේ. මේ ඔක්කොම බැලන්ස් එකේ වඩාගෙන යන්න ඕනේ. ඒ වඩවාගෙන යන්න ඕනේ ඉදිරියට යනකොට. ඉතින් මේ
ඒකයි හරියට ඔයාට නිකන් හිතන්න ඔයා මේ ඔයාට කලගෙඩි 5ක් තියෙනවා. ලිඳ ළඟට ගිහිල්ලා මේ කලගෙඩි 5ම පුරවන්න තියෙනවා. ඒක කලගෙඩියක් වතුර බාල්දි දෙකක් දාලා තිනවා. තව එකක් දාලා තිනවා. තව එකක්වත් දාලා නැහැ. ඒ වගේ තියෙනවනේ. එතකොට ඔයා හිතන්න එක කාට මේ ලිඳෙන් වතුර ඇදලා අර පිරිච්ච කලයටම තව වතුර පුරවනවා කියලා හිතන්න. වතුර ඔහේ පිට අර ගන්නවල නාස්ති වෙනවනේ වැඩක් නැහැනේ. අර හිස් කල තීත්‍ය ඇයි මේ පුරෝපු කලයටම පුරවන්නේ. අන්න ඒ වගේ දෙයක්. එතකොට මේ ඒ වගේ දෙයක්. ඉතින් මේ මෛත්‍රිය වැඩිලා නම් තියෙන්නේ බලෙන් ඒක කරන්න යන්න එපා. ඔයාට ඒ වාඩි වෙනකොට ආනාපාන සතිය නම් වැඩෙන්නේ ආනාපාන සතියට හිත යොමු කරන්න. ආනාපාන සතිය වඩන්න. මොකද ඒකේ අඩුපාඩුකමක් තියෙන්නේ. ඒකේ දේවල් අවබෝධ කරගන්න තියෙන්නේ. මේ ඉතින් ඒක කරගෙන යන්න තමයි තියෙන්නේ. ඒකයි මං කිව්වේ අපිට දැන් මේ අපිට 아무තුවෙන් දෙයක් කරන්න දෙයක් නැහැ මේ වෙන දේ බලාගෙන ඉන්නයි තියෙන්නේ කියලා කියන්නේ ඒකයි. තව එක්කෙනෙක් මේ ඊ පෙරදයිත් ගැටලුවක් කිව්වා. එයාට ආනාපාන සති භාවනා කරනකොට නිින්ද යනවා කියලා කිව්වා. ආනාපාන සති භාවනා කරනකොට හරීම සැපසහගත තත්වයක් තියෙන්නේ. සැපේට ගිහිල්ලා නිින්දම යනවා කියලා ඉතින් කිව්වා. මං කිව්වා ඔයාට ඔය මේ සමාධිය වැඩි වෙලා තියෙන්නේ. සමාධිය වැඩි වෙලා තියෙන හින්දා ඔය සැපට නිින්ද යන්නේ කියලා කිව්වා. ඉතින් හොඳට සැපට නිින්ද යනවලු, හොඳට සැපට හැරෙනවලු. ඉතින් ඒ සමාධිය වැඩි වෙලා තියෙන. සමාධිය වැඩි වුණාම ආනාපාන සතිය කරනකොට නිින්ද යනවා. ඒකට එයාට ඒ ආනාපාන සතිය කරන එක දැන් නවත්තන්න ඕනේ. නවත්තලා එයා ටිකක් එයාගේ අනිත් ඉන්ද්‍රිය ධර්ම වඩව ගන්න ඕනේ. ඒ කියන්නේ තව තියෙනවනේ පුතේ දැන් මේ තව තියෙනවා වීරිය තියෙනවා මේ ප්‍රඥාව තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් මේ එයාට කරන්න ඕන දේ එයාගේ ප්‍රඥාව මදි. මේ ප්‍රඥාව වඩව ගන්න ඕනේ. වීරිය මදි. වීරිය වඩව ගන්න ඕනේ. ඒතකොට දැන් එයාගේ හොඳට දැන් සමාධිය තියෙනවා. සති සමාධිය තියෙනවා. ඒතකොට ප්‍රඥාව වීරිය ඒව වඩව ගන්න ඕනේ. දැන් ඉතින් ප්‍රඥාව වීරිය වඩා ගන්න කියලා එයාට භාවනා කරන්න කිව්වම මේ ප්‍රඥාව වඩනකොට එයාට නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැලු. ඉතින් අර දෙක්කද අඩුපාඩුව. ඉතින් ඒකයි මේ බැලන්ස් කරන්න ඕනේ මේවා. අපි දැන් ආනාපාන සතියක් තුලින් හෝ වේවා මෛත්‍රී භාවනාවක් තුලින් හෝ වේවා සමාධියනේ වඩවන්නේ. ඒතර සමාධිය සම්පූර්ණ වුණාට පස්සේ ගොඩක් අය කරන දුර්වලකමක් තමයි සමාධියම වඩනවා. ඉතින් ඇත්තටම සමාධිය මොකටද ඕනේ අපිට? ප්‍රඥාව දකින්න ප්‍රඥාව අවබෝධ කරගන්නනේ. දේවල් කරුණු කාරණා පැහැදිලිව අවබෝධ කරගන්න ප්‍රඥාවයි අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් අපිට ප්‍රඥාව අවශ්‍ය කරනවා නම් අපි ඇත්තටම ඉතින් සමාධියෙන් පොහොසත් වුණාට පස්සේ සිත විදර්ශනාව පටන් ගන්න ඕනේ. එතකොට ඉතින් ප්‍රඥාව අවබෝධ වෙන්නේ. ඉතින් මේ ඒකයි ඉතින් එක දිගටම මේ ඒ භාවනාවක් කරන්නේ නැහැ. ඒ දේ අපිට වැඩිලා ඉවර නම් අපිට මේ තේරෙන්න ඕනේ ඒක දැන් අපිට. ඊට පස්සේ අපිට වැඩිච්ච නැති අනිත් මේ ඉන්ද්‍රිය ධර්ම අපි වඩවා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට මේ ඉතින් දැන් දෙයක් දන්නේ නැත්නම් එහෙම කාගෙන් හරි දැනගෙන මේ අහගන්න ඕනේ ඒක. ඒක හින්දා මේ හොඳට මතක තියාගන්න. ඉතින් හැම වෙලාවෙම මේ සිහිය පවත්වනකොට ගොඩාක් වෙලාවට ඒ වෙන දේ දිහා සිහියෙන් බලන් ඉන්න. ඒ මොහොත දකින්න. ඒ මොහොතේ මොකද්ද වෙන්නේ කියලා බලන් ඉන්න. ගොඩක් වෙලාවට ඔයාට ඉතින් කරන්න දෙයක් නැහැ. බලන් ඉදීමක් තමයි තියෙන්නේ. හොඳයි, තෙරුවන් සරණයි.